समनामयन महाराज धम्मराजस सावका तवेव अनुकंपाय जम्बुदीपा हिदागता बरनेसपुर ब्रह्मदत्त महाराज पालनय केला पुरमिन पेरुमं बोसत इपिद सिटिये मुवे कुवेला तुटुवे निතරම tempat kamiන් ඉඳන් රැකසීලය දුටුවන් සිත් වසී කරයි මුව රජාගේ රූපසිය අංකුර දෙක රජත වර්ණයෙන් දිස්නය දෙයි හැම කල ඉන්ද්‍රනීල මාණික්කය පරදයි ඒ දෙනෙත් යුගල රැණේ අම්මුවන් සමග සාමින් කල් ගෙවයි වනි මුහුණේ රුව පෙනෙන අයට රම්පලසක් ලෙසින් පෙනී නාද කරන විට සවනට පවන් සලන ලෙසින් හැගේ පාදයන් අතරේ රුව පෙනේ විරිදියෙන් කළ වැඩක් වගේ තැම්පත් ලෙස 500ක් පිරිස සමග රැකසීලය පින්වත් මේ මුව රජාගේ නාමය උනේ නිග්‍රෝධය පෙර බරණැස් පුරවරේ බඹදත් රජතුමා පාලනය කරන කාලේ පෙරුම් පුරණප මහ බෝසතාන් වහන්සේ මුවන් 500කට නායකයා වශයෙන් නිග්‍රෝධ නමින් වනාන්තරයේ පතල වුණා. රජත වර්ණයෙන් සෑමදාම අංකුර දිස්නේ දෙනවා. ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ නෙත් දෙකේ ලක්ෂණ පැතිරෙනවා. ඒ වගේ මුහුණේ ලක්ෂණ රුව පේනවා. රම් පලසක් හා සමානව පාද හතරේ රුවනිකන් රිදියෙන් කළ වැඩක් හා සමානයි. නේක නේක පාපසිතින් වෛර පපා තමනනයේ සාක කියා තවත් මුව රජෙක් වෙසෙනවා මෙම වනයේ කෝක උනත් බෝසත් මුව නසන්න මොහු වේසදරයි සාක මුව රජා නිතරම නිග්‍රෝධට වෛර කරයි මේ අතරේදී බඹදත් රජ සැමදා දඩයමේ යනවා ඒ මේ අතවනේ ඇවිද මුව දඩයම් කරන් එනවා මේ වනාන්තරේ හිටියා තව සාක කියලා මුව රජෙක් ඒ සාක කියන මුව රජා නිග්‍රෝධමිගට වෛර කළා. නිග්‍රෝධමිග කියන ඒ ගුණවත් මව්වත් මුව රජාව නසන්ට අදහස් කළා. අන්නේ කාලේ බරණැස් පුරවර පාලනය කළ බඹදත් රජතුමා මුව දඩයම පිණිස වනාන්තරේ යනවා. තව තිරිසන් නොමරා කන්න පුරුදු වෙලා සිටි මුවමස් නැතිනම් නිරිඳුට රාජ බොජුම් බලුණු වටි දරා වේස දුනොයි තල මානා දඩයමේ යනවා මරා මුවන් මස් කරගෙන ආසාවෙන් රස බලනවා දුවල මුව රංචුව ඊපහරින් මරුව දකි මුවන් මරා මස් බුදීම රජතුමාගේ පුරුද්දකි සිරිත් පර
පරිදි බඹදත් රජතුමා මුවදට යෙමි යනවා. රටේ තියෙන කර්මාන්ත දින දින පහළට වැටෙනවා. මෙන්න මේ බඹදත් රජතුමා පුදුම ගිජුකමක් දැක්වුවා. මුවන් මරාගෙන මස් කන්ට මේ පුරුද්ද අත්හරින්න බැරි වුණා. සෑම ආහාර වේලකටම බඹදත් රජතුමාට මුව මස් තියෙන්න ඕන. දුනු ඊතලා මෝරාගෙන බඹදත් රජතුමා වනාන්තරයේ සැරිසරලා කෙසේ හෝ මුවෙක් මරාගෙන ආහාරයට ගන්නවා. බරණැස් පුරවරය ගැන කිසිම තැකීමක් තිබුණේ නැහැ. මස්වලටම ආසාව දැක්වුවා. මස්වලටම කෑදරකම දැක්වුවා. බලන්න තමන්ගේ රටවැසියා ගැනවත් කරුණාවක් නොදැක්වූ මේ මහරජතුමා මුවමස් ගැන ආසාවෙන් සෑමදාම වනාන්තරයේ දඩේමි සඳහා යනවා. රටවැසියන් සෑමදෙනාම එක් විදියට කතා කළා. වට කරමින් මහ කැලෑව මුවන් හොයයි වෙස වෙලා. රජතුමාගේ මල් උයනේ හතරවටම වට කරනවා. කැලේ ඉන්න සියලු මුවන් අල්ලා එහි කොටු කරනවා. රටවැසියන් ඊට පසුව ගිහිල්ලා මහ රජ හමුවට බ්‍රහ්මදත්ත රජතුමාට පවසනවනි මේ විදියට. මීට පසුව මහ කැලෑවේ මුවදඩ යෙමි එපා යන්න. දිනකට එක් මුවා ගානේ මල් උයනින් අල්ලගන්න. රටවැසියන් සාකච්ඡා කරලා කැලේ හිටිය මුවන්ව කොටු කරලා රජතුමාගේ මල් උයනේ හතර වටේට වැටක් බැඳලා මෙන්න මේ කැලේ හිටිය මුවන්ව මල් උයනේ තැබුවා. රජතුමාට ගිහින් කියනවා බ්‍රහ්මදත්ත මහරජතුමනි මින්පසු කැලෑවේ යන්න එපා දඩේමට. ඔබතුමාගේ මල් උයනේ මුවන් සිටිනවා. දවසට එක් මුවා ගානේ අල්ලාගෙන ආහාරයට ගන්න. අනිකට බඹදත් රජතුමා මල් උයනට පැමිණෙනවා. නිග්‍රෝධයි සාක දැකලා සැමට මෙලෙස පවසනවා. රටවැසියන් කී කතාවේ ඇත්ත නැත්ත විමසනවා. උයන දිහා බලන අවිට නිරිඳු පුදුම හිතෙනවා. මර මට එක් දිනකට ගෙන එනු එක් මුවා ගානේ. අර ලක්ෂණ මුව රජවරු දෙදෙනට දෙනු අභයදානි. රජතුමා මල් උයනට ආවා. නිග්‍රෝධයි සාක කියන ඒ මුව රජවරු දෙදෙනව දැක්කා. රටවැසියන්ට කියනවා අර ලක්ෂණ මුවන් දෙදෙනාව මරන්න එපා. ඒ දෙන්නට අබේදානෙ දෙන්න ඕන. දවසට එක් මුවා ගානේ මට අනිත් මුවන්ගෙන් මාලිගාවට ලැබෙන්න සලස්වන්න. එසේ කියා බඹදත් රජු පිටව යනවා රජ මැදුරට. තොසේ වඩා සේවකයන් මුවෙක් මරයි එක් දිනකට. අරගෙන දඬු මුගුරු අතට සේවකයින් පැමිණෙනවා. මරන්න දිනකට එකෙකුම් උයන පුරා දිව යනවා. දුවල තෙහෙට්ටුවට සමහරු උන් නිතින් මැරේ. මුව රංචුව වද දෙන විට නිග්‍රෝධට කඳුළු පිරේ. අන්න සේවකයන් එනවා දඬු මුගුරු අරගෙන ඒ උයනේ ඉන්න මුවන් පස්සේ එළවනවා. සමහර මුවන් මරණ බයේ දුවලා මරණ බය වැඩිකම නිසා මැරී වැටෙනවා. අල්ලගෙන එනවා. ඒ මුව රංචුවේ ගුණ යහපත් නිග්‍රෝධ කියන මුව නායකයාගේ ඇස් දෙකෙන් කඳුළු ගලනවා. අනේ මගේ හිතවත් මිත්‍ර පිරිසව මරණයටපත් වෙනවා. මුව රජතුමා බ්‍රහ්මදත්ත
වත රජතුමාට කරලා කතා වාව ගන්න බැරි දුකකින් මෙහෙම කියයි සිතින් සිතා සමා වෙලා රජතුමා මගේ වදනට ඔබ සවන් දෙන්න නම සිරස මුවා කියයි රජතුමාට අපින් ඉන්න ඔබතුමාට ඕනෑ මුව මස් ආහාරයකට ගන්නට තබමින් පා රජතුමා වෙත මුවා මෙලෙස කියයි රුවට මේ නිග්‍රෝධමිග කියන මුව රජතුමා කියනවා බ්‍රහ්මදත්ත මහරජතුමනි මට වාව ගන්නට බැරි දුකක් තියෙනවා මගේ සේනාව 500ක් දවසට එක්කෙනා බැගින් අඩු වෙනවා රජතුමනි ඔබට මුව මස් ආහාරයට ගන්නට වුමනා නම් අසරණ අපේ මුවන්ව දසවද දීලා මරලා මස් කන්ට එපා අසරණ අපේ මුවන් විඳින දුක ඔබ හට නොපෙනු නේද දසවද දී මරා කෑම ඔබ හට සැපතක් ගෙනේද දිනකට එක මුවා ගානේ මම ඔබතුමාට දෙන්නම් පැන දුවවා එලවා වදදී උන් නොමරනවා නම් මහරජතුමනි දවසකට එක් මුවෙක් ගානේ මං ඔබට දෙන්නම් මේ මල් උයනට පැනලා දඬු මුගුරු අරගෙන ඔබේ සේවකයන් මගේ මුවන් පස්සේ ලවනවා ඒ මුවන් මරණ බයෙන් මේ අත දුවනවා එහෙම වද දෙන්න උවමනා නැහැ මම එක මුවා ගානේ ඔබට එවන්නම් මරා කෑම මුත්සත්තුන් හොඳ නැහැ නොමෙ වද දෙන්නට දරා ගන්න බැරි ඒකයි මරා කෑම නොවේනේ මට නිග්‍රෝධය බෝධිසත්ව මුවා මෙලෙස කියා සිටිය උග්‍ර ලෙසින් කියන වදන් රජ උතුමත් අසම් සිටිය මහරජතුමනි මට දුක මේ මුවන්ව මරන් කනවට නොවේ මුවන්ට වද දෙනවට වද නොදී මුවන්ව මරා කන එක වෙනම දෙයක් රජතුමා මේ කතාව අසාගෙන සිටියා බෝධිසත්ව මුවා කියෝ ලෙස දිනකට මුවෙක් දුන්න පැවිදි සිටින් රජු සේවකයන්ට මෙලෙස අනක් දුන්න නිග්‍රෝධය මුවා කියන ලෙසට මුවෙක් අරන් එන්න කපා බෙල්ල දංගේ යට එක පාරින් වෙන් කරන්න එලෙස එක එකා දිනකට මරා කෑම සිදු වූවා මෙලෙස දැස කඳුළු පෙරා මුවෝ ඊට දිවි පිදුවා රජතුමත් කියනවා ඒ නිග්‍රෝධය මුව නායකය කියන විදියට මුවෙක් වල්ලගෙන දන් ගෙඩියට හිස තබා මරා දාන්න එකපාරින් දැන් මේ දිනකට මුවෙක් බැගින් රාජමාලිගාවට මරණයට කැප වුණා රජතුමාගේ උයනේ සිටි මුවන් ඉවර වී එන්නේ නිග්‍රෝධය සාක හැර මුව දින කිය ඉතිරි උනේ බෝධිසත්ව මුවා සියලු දේ තම දෙනෙතින් දැක්කා පැදි සිටින් බලන් සිටිය මම කරනෙම් දැයිමක්කා දැන් අවසානයේ ඉතුරු උනේ සාක කියන මුවයි නිග්‍රෝධ කියන මුව නායකයයි තව ඒ වගේම මුව දෙනක් අවසාන දවසේ අන්න රාජසේවකෙක් ආවා රාජමාලිගාවට මුවෙක් අරයි යන්ට එදා ගැබ්බර වුණ මුව දෙන පමණයි මේ මල් උයනේ ඉතිරි වී සිටියේ අන්තිම මුව දෙන ඉන්නේ පැටව් කුසේ පුරවාගෙන ඒ හින්දා අබය දානේ ඇයට ඕන අරන් දෙන්න පසුදා මුව දෙන වෙත ඒ
වදකයෝ ටික ලං වෙනවා බේරීමට මගක් සොයන්නට සාකට පවසනවා සාකගේ දරු පැටවුම්මයි මුවදෙනගේ කුසේ ඉන්නේ එනිසයි මුවදෙන මේ ලෙස සාකට වැඳ වැඳ කියන්නේ වදකයෝ ආව මල් උයනට අර ගැබ් වී සිටින මුවදෙන සාක කියන මුවාට වැඳ වැඳ කියනවා ස්වාමීනි මාව බේරගන්ට මේ සාකට දාවීමෙන් මුවදෙනගේ කුසේ පැටවු ගැබ් අරගෙන ඉන්නේ ඒ සාක කිසිම දෙයක් ගානකට ගත්තේ නැහැ පැටවු කුසේ දරන් ඉන්න මාවයි අද මරාගන්නේ එනිසා මා බේරගන්න පැටවු නිසා සාක යන්නේ වනේ සතෙක් උනත් මෙමට දරුසෙනෙහස ඇති වෙනවා අනේ තවත් මොහොතින් මා සමග දරුවෝ වෙනසෙනවා සාක මුවා සවන් යොමා අසා සිටිය මේ සෑමදය මේක මටත් මගේ ජීවිතේ ඉක්මන් කරන මරණය එම්බා මුවදෙන තීහින්දා මට බෑ මැරුම් කන්න දැන් පලයන් දන් ගෙඩියට ගහලා යාට බෙල්ල දෙන්න සාක කියන මුවාට මුවදෙන එසේ අඬා කියන කොටත් සාක කියන මුවා කියනවා නුඹ හින්දා මට මරණය ලං කරගන්න බෑ දැන් නුඹ වහම යන්න ඕන ගිහිල්ලා ඒ ගහලයාට දන් ගෙඩියට හිස තියපන් මේ මුවදෙන අඬා වැළපුණා දුක් වුණා නමුත් සාක නොවේ ඔහුට දාව ගැප් අරගෙන සිටින දරුවන්ව බේරා ගැනීමට මරණයට යන්න සූදානම් වුණේ මුවදෙනගේ අදහස සාක මුවා ප්‍රතික්ෂේප කළා මටදා උන මුව පොවම් ගැප් ගත්තට නුඹේ කුසේ බොට හිමි මරණයට මෙමා දන් ගෙඩියට යන්නේ කෙසේ හදවිලෙන දුක් ගිනි දැල්ලිස් මුදුනෙන් මතු වෙනවා මදසන සීමාවක් නැති මුවදෙන අසරණ වෙනවා තව මට ඉතිරිව ඉන්නේ නිග්‍රෝධයි සැනසීමට තොපහට පමණයි පුළුවන් මා මරණින් බේරන්නට සාකට කිව්වට ඇහුවේ නෑ මුවදෙන කල්පනා කරනවා නිග්‍රෝධට කියලා බලන්න ඕන මුවදෙන නිග්‍රෝධ ගාවට ඇවිත් මේ වගේ විස්තරයක් කියනවා අනේ නිග්‍රෝධ මගේ මේ කුසේ ඉන්න පැටවුන් වෙනුවෙන් මාව මේ මරණයෙන් මුදාලන්න සාක මුවා හටදාමයි මට දරු ගැබ ඇති වූයේ නේක වරක් කිව්වා මම නැහැ මට පිහිටක් වූයේ අසරණ මුවදෙනගේ දිහා බලා සිටිය මුව රජතුම ඉස කඳු ලැලි දුටුවා දුක් වෙනවා වැතිරිලා බිම ගැම්ගෙන ඇති මුවදෙන බේරා ගන්නට මගක් සිතුව සම්දෙනගා මුවදෙනහට අන්තිමේදී මෙසේ කිව්වා කිසි දෙයකට බිය නොවන්න මම නුඹ බේරා ගන්නම් ඇස පිය හෙළනා මොහොතින් නුඹ මරණින් ගලවන්නම් නිග්‍රෝධ කියන වඩන්ට එපා දුක් වෙන්න එපා මන් නුඹව ඔය මරණයෙන් මුදවා ගන්නම් ඒ ගැන බියක් හිතට ඇති කරගන්න එපා බිය පහ ඔන මුවදෙන ගිය සතුටු සිතින් එහෙට මෙහෙට එය මට ඇති සැනසීමයි මම යන්නම් දන් ගෙඩියට මුව රජ ඉක්මන් කර ගොස් දන් ගෙඩියට ගෙල තිබ්බා දුව ආගහලයා එවිට එසව් අවිය බිම තිබ්බා
අර ගැප්ගත් මුවදෙන වෙනුවෙන් නිග්‍රෝධ කියන මුව රජතුමා දංගෙඩියට ගිහින් හිස තැබුවා. අවි අමෝරාගෙන ආපු ඒ රාජවදකයා මේ නිග්‍රෝධ මුව රජතුමාව දැකලා ඔසෝපු අවිය බිම තැබුවා. බිම තබා මෙන්න මේ වගේ ප්‍රකාශනයක් කරනවා. කපනට අපහට තහනම් මුව රජතුනි ඔබේ බෙල්ල කැපවීමෙන් ඇයි ඔබ ගෙල දංගෙඩියට කරේ එල්ල කැප්ගත් දිවියක් ගලවා තිබ්බට මම මගේ බෙල්ල ඔබ හට කිසි වරදක් නෑ ඔබේ අවිය කරනු එල්ල විදිගහලය කඩුව ඉවත දමාහනික දිව යනවා හදින්සියම සිදු පුවත රජතුමාට පවසනවා. මේ වදකය කියනවා අනේ නික්‍රෝධ මුව රජතුමනි ඔබේ බෙල්ල කැපීම අපිට තහනම් රාජනියෝගයක්. නික්‍රෝධ මිග මුව රජතුමා කියනවා ඔබට වරදක් නැහැ. ගැප්ගත් මුවදෙනට අබේදානය ලබා දීම සඳහා ඇය වෙනුවෙන් මගේ ජීවිතය මං අද පූජා කරනවා. තුම වෙලා රජතුමා නික්‍රෝධ මුවා ගෙන්වනවා. පිදුම පිනිස දිවිතම රජතුමා වෙතටම ලං වෙනවා. උමටද නික්‍රෝධය නුඹ දංගෙඩියට ගෙල දුන්නේ. නුඹට අභය දානය දී ඇති බව නැති වද දන්නේ. දරුවන් ගැප්ගෙන ඇති මුව දිනක් බේර ගැනුම පිණිස කෙරුවේ තැත් මගේ බෙල්ල දංගෙඩියට දෙන්න එලෙස. රජතුමා සේවකයාගෙන් වෙච්ච විස්තරේ ඇහුවා. වහම නික්‍රෝධව ගෙන්නුවා. රජතුමා අහනවා නික්‍රෝධ මුව රජතුමාගෙන් මම නුඹට අබේදානයේ දී තිබෙනවා. එහෙමනම් ඇයි දංගෙඩියට බෙල්ල තැබුවේ? මහරජතුමනි ගැප්ගෙන ඇති මුවදෙනක්ව මරණයෙන් මුදවා ගැනීම සඳහා මම දංගෙඩියට හිස තැබුවා. අන්නේදා රජතුමාට දුකක් වේදනාවක් ඇති වුණා හදවතට. රජුගේ හදවතට අමුතු දුක් ගින්නක් ඇතුළු වුණා. තෙජ වඩවන රජුගේ මුවින් සරුවදනක් පතල වුණා. නුඹ ලොකු ආදර්ශයක් නික්‍රෝධ මට ගෙන දුන්නේ. නුඹලා මෙන් ඒ මුව දෙනවත් කිසි දින නොමරන්නේ. මුව රජු නෙත් දල්වාගෙන රජු කී දේ අසා සිටිය. තව තව දේ ඉල්ලන්නට මුව රජ බල බලා සිටිය. නිග්‍රෝධ නුඹ ලොකු ආදර්ශයක්. නුඹටත් ඒ පැටවුන් ලැබෙන්ටින්න මුවදෙනවත් මම මරාගෙන කන්නේ නැහැ. ඇයටත් අබේදානය දෙනවා. අන්න මේ රජතුමාගෙන් ඒ වගේ හොඳ වදම් පිට වෙන විට නිග්‍රෝධ මුවා තව තව රජතුමා දිහා බලාගෙන සිටියා. තවත් මේ වගේ ඉල්ලීමක් කරනවා. මුවහද තුල ඉල්ලීමක් ඇති බව දෙනෙතින් පෙනේය. රුව ඔහුගේ දෙනෙත් වලින් තව තව ලස්සන ගෙනේය. නිග්‍රෝධය මුවාගේ ඇස් කුමක් නමුත් පවසනවා. අගතැම්පත් බඹදත් රජු හට මේ දෙය වැටහෙනවා. නිග්‍රෝධය කියන්න නුඹ මට කීමට යමක් ඇත්ද? ඔබ දිදුලන දෙනෙත් වලින් කියා සිටින්නේ මොනවද? රජතුමාගේ වදන් වලින් මුවාට ධෛර්යය ආවා. තේජවන්ත නිරිඳුන්ට මුවා මේ ලෙසට කීවා. රජතුමාට පේනවා මේ මුවාගේ ලක්ෂණ නෙත් වලින් තව මොනවා හරි ප්‍රකාශ කරන්නට තියෙනවා. රජතුමා අහනවා නිග්‍රෝධය තව බල බලා ඉන්න.
ඔබේ ඔය ලක්ෂණ net වලින් මට අවබෝධ වෙනවා. තවත් යමක් මට ප්‍රකාශ කිරීමට ඇති බව. එසේ තියෙනවා නම් කරුණාකර මට කියන්න ඕන. මේ නිග්‍රෝධ කියන මුවරජතුමාට ධෛර්යයක් ඇති වුණා රජතුමාගේ වදන් වලින්. මුවා එදා මහරජතුමාට මෙහෙම අනුශාසනා දෙනවා. රාජබොජුන් ඇති ඔබතුම ඇයි මේ දඩ මස් බුදින්නේ? මරණින් පසු හැම සතෙකුගේ ඇඟ මස් කුණු ගඳ හමන්නේ. සතෙකුගේ පිට හැම ඇරලා ඇතුලේ මස් ගෙන බුදිනා. පිසින්ට පෙර මස් කැදැල්ල අරගෙන බලනු යසොදිනා. ඔබට ප්‍රියක් ඇති වේවිද ලේ තැවරුණු මස් දැකලා? නැතිනම් රජතුමනි නොකනු සත්තුන්ගේ මස් උයලා. මහරජතුමනි, මෙච්චර රාජබොජුන් තීද්දී ඇයි ඔබ මේ දඩමස් වලට කෑදරකමක් දක්වන්නේ? ඔබ කන්න ඉස්සෙල්ලා, ඒ උයන්න ඉස්සෙල්ලා සතෙක්ව හැම ගහලා ඒ මස් කෑල්ල අරගෙන බලන්න. ලේ තවුරුණු මස් දැක්කහම අප්‍රියාවක් ඇති වෙන්නේ නැද්ද? එහෙමනම් මහරජතුමනි, ඔය සතුන්ගේ මස් කෑම නතර කරන්නට. එසේ සත්ත මස් ගැන බෝසත්තුම පැහැදිලි කරලා මෙසේ අසනවා පැනයක් රජතුමා සිත සනසාලා. ඔබගේ උයනේ රැඳිලා උන්නොත් තව මුවෙක් එහෙම කනවද ඒ මුවාගේ මස් මරවාලා පෙරදිසේම. මෙතෙක් බලා නියඬව උන් රජුන් දෙතොල් විවර කරා. උයනේ ඇති කිසිම මුවෙක් මින් පසු නොමරන්නේ මරා. මහරජතුමනි, එහෙමනම් ඔබතුමා මට පොරොන්දුවක් වෙන්න. තවත් මුවෙක් ඔය උයනේ ඉතිරි වෙලා සිටියොත් ඒ මුවාව මරාගෙන මස් කනවද? මහරජතුමා පිළිතුරක් දෙනවා නික්‍රෝධ. මම මීට පස්සේ කිසිම මුවෙක්ව මරාගෙන මස් කන්නේ නැහැ. පසු නික්‍රෝධ මුවා රජුගෙන් තව මෙලෙස අසයි. මින් පසු කාලයේ සියලුම මුවෝ කයිද කියලා රසයි. මින් පසු නැහැ මුව මස් මම මගේ ආහාරයකට ගන්නේ. පින්වත් නික්‍රෝධ මුවනි, ඔබේ වදම් පිළිගන්නේ. වනයේ වෙසෙනා හැම සතුන් ඔබම දන්නවාද? මරා ඔවුන්ගේ ඇඟමත් ආහාරයකට ගන්නවාද? නෑ, මම මස් මගේ රජබොදුන් අතරට එක් කරන්නේ. වනයේ ඇති කිසිම සතෙක් නෑ මම මින් පසු මරන්නේ. නිග්‍රෝධහනෝ මහරජතුමනි, මින් පසු ඇති වෙන ඒ මුවන්ව මරාගෙන කනවද? නෑ නිග්‍රෝධ. එහෙමනම් ඔබ තව වනේ ඉන සතුන් ගැන දන්නවා නේද? ඒ සතුන්ව දඩයම් කරගෙන ඒ සතුන්ගේ ඇඟමස් ආහාරයට ගන්නවද? බඹදත් රජතුමා කියනවා නිග්‍රෝධ, මා ඉතින් පසු මගේ එකම ආහාර වේලකටවත් මම මස් ගොමු කරගන්නේ නැහැ. මම මස් කෑමෙන් වැළකෙනවා. බෝධිසත්ව මුවා කෙරෙහි රජුන්ගේ සිත පැහැදෙනවා. බ්‍රහ්මදත්ත රජු ඉන්පසු කිසිම සතෙක් නොමරනවා. රටවැසියන්ටත් කියලා කිසිම සතෙක් නොමර ඉන්න. අඬ බෙර යවුවා සැමටම මවුගේ රට ඇතුලේ ඉන්න. උයනේ සිර කරගෙන උන් සතුන් සැවම අතෑරියා. බෝධිසත්ව මුවා ඇතුළු අනික් අයත් පිටව ගියා. එදා බ්‍රහ්මදත්ත රජතුමා මේ බෝධිසත්ව නිග්‍රෝධමික ගැන පැහැදිලා අනබෙර කරුවෙක් යවුවා බරණැස් පුරවරේම
කිසිම සතෙක්ගේ ප්‍රාණය විනාශ කරන්න එපා. මස් කෑමෙන් වැළකෙන්න ඕන. අන්න රජතුමා දැහැමි රජෙක් බවට පත් වුණා. උයනේ හිටිය නිග්‍රෝධනිග සාක අර මුවදෙනව අත්හැරියා. මේ අය වනාන්තරයට යන්ට ගියා. බෝධිසත්ව මුවාගේ සිත රජුන් කෙරෙහි පැහැදෙන්නේ. පැහැදී සිතින් රජුට සුබපතා එතනින් පිටවන්නේ. කැලේ මැදට ගොසින් මුව සන්තුන් හැමගෙන් නාලා. කියනවා උන් සැමට ඉන්න දැන් නම් බිය නොමවිලා. මෙසේ රජුන් දැහැමින් රට පාලනය කරගෙන යනවා. කැලේ සන්තු බියක් නැතුව ඒමෙන් අත දිව යනවා. නිග්‍රෝධකින් කැලේ සතුන්ව ගෙන්නලා කියනවා දැන් බය වෙන්න එපා. බියක් එකක් ගන්න එපා. අපේ බඹදත් රජතුමා මස් කෑමෙන් වැළකීලා. දැන් කැලේ සිටින සතුන් බියසකැත් දරලා කැලේ ඒමේ අත දිව යනවා. බඹදත් රජතුමත් රාජ ධර්මයෙන් වැසියාව පාලනය කරනවා. දින ගණනක් ගෙවි ගොසින් අලුත් දිනක් උදා වුණා. පින්වත් මුව පැටවෙක් ඒ මුව දේනුව හට ලැබුණා. දඟ කරමින් මුව පැටවා ඒමේ අත දිව යනවා. ඇඟපත දැක මුව දේනුට හට සතුටක් ඇති වෙනවා. ලොකුම පිනක් තිබුණ නිසා මුව පැටවා බිහි වුණේය. රැකුම තමයි මුව දෙන හට ඉන්පසු සතුටක් දැනේය. දින ගණන් ගෙවි ගොස් අර අබේදානේ ලැබුණ මුව දෙනට ලක්ෂණ පැටවෙක් බිහි වුණා. මේ මුව පැටවා එමේ අත දුවනවා. මුව දේනුවට තමන්ගේ පැටිය ගැන කරුණාවක් ඇල්මක් ඇති වුණා. සාක නැමැති උඹේ පියා හට නැහැ උඹ ගැන ඇල්මක්. ඒකයි නොකෙරුවේ එදා අප දෙදෙනා ගැන බැල්මක්. මුව දේනුව සිදුලන හැම නිතරම සිතුවා. තවම මේවා කීමට පැටවට අනේ තේරුම් නැතුවා. හැමදාමත් මුව පැටවා ඒමේ අත දුව යනවා. එම වයසේ සිටින මුවන් හැමදෙනා ළඟටම යනවා. මේ මුව පැටවා අනිත් මුව පැටවු සමග ඒමේ අත දුවනවා. මුව දෙනට හිතෙනවා උඹේ පියා සාක නමුත් උඹ කුසේ ඉද්දී මාව මරන්ට අරන් යන්න හදන අවස්ථාවේ උඹේ පියා උඹට පිටුපෑවා. උඹ ගැන ඇල්මක් කරුණාවක් දැක්ුවේ නැහැ. නමුත් තාම කියන්ට අපහසුයි උඹ කුඩා වයස නිසා. දිනක් පොන්චි මුව පැටවා සාක මුවා ළඟට යනවා. මෙය දුටු මුව දේනුව හට කෝපසිතක් ඇති වෙනවා. පොඩි මුව පැටවා හට ඒ මුව දේනුව අඬ ගසනවා. දුවගෙන විත් පුංචි මුවා අම්මා ළඟ දන ගසනවා. කන බුරුල්ල දෙසට පුංචි මුව පැටවගේ මුව තියෙනවා. එන හොම්බෙන් පැටවා වෙනදා මෙන් කිරි උරනවා. දුවගෙන ආමුව පැටවට මුව දේනුව කිරි දෙනවා. පුංචි මුවා හට මෙය පවසන්නේ කෙසේදැයි සිතුවා. දැන් මේ මුව දේනුව හිත හිතා ඉන්නේ පැටියට සාක පියා ගැන අවබෝධයක් ලබා දෙන්න. දිනක් අනිත් මුවන් සමග දුව පැන ඇවිදලා මේ මුව පැටිය ඇවිත් තමන්ගේ මව් ගාවට හොම්බෙන් එනෑන අර තන බුරුල්ලෙන් කිරි බොන අවස්ථාවේ මේ මුව දෙනට හිතුණා පුතාට මේ ඉහතදී සිදු වුණ සිදුවීම කියන්න ඕන. කිරි බීලා මුව
මුව පැටවා අම්මගේ තුරුලෙන් මිදෙනවා. පිරිලා තිබූ හින්දා කුස නැවතත් යන්නට හදනවා. මුවදේ නොව පොඩි පැටවට ආදරයෙන් අමතනවා. කීමට ඇති බව කරුණක් පොඩි පැටවට පවසනවා. පුංචි දෙනෙත් දල්වාගෙන පුංචි සවන් උස්සාගෙන පුංචි මුවා බලා සිටිය අම්මා ළඟ දන ගහගෙන. කිරිබීල අවසාන වුණා. මුව පැටවගේ කුස පිරුණා. මේ මව් මුව දෙන කියනවා, පුතේ මට නුඹට කියන්න කාරණාවක් තියෙනවා. අන්නේ පුංචි මුව පොව්වා මව් කියන දේ ගැන සවන් යොමු කරගෙන සිටියා. පුතේ ඔයා හැමදාමත් මම කියන දේ අහනවා. හිතේ තියාගන්න කතාවක් මුව පැටවට කියනවා. මින්පසු කිසි දිනකන් එපා පියාසාක ළඟට යන්න. ඉන්නේ කවදාවත් පුතේ ඔයාට කිසි වැඩක් ගන්න. හොඳ ගුණ දම් නොදන්න අය ළඟ නැති වේ ආදරයක්. නොදත් කමින් නුඹ ගියොතින් නුඹට වේය කරදරයක්. පාපැඟුම් හද පුරවාගෙන ඉසාක මුවා ඉන්නේ. සාපං ඇසුරු කරන්නටයි ගියොතින් නුඹ හටත් වෙන්නේ. පුතේ නුඹේ පියා තමයි ඔය සාක. නමුත් මින්පසු ඔහු ගාවට යන්න එපා. ඔහු ළඟ ගුණධර්ම නැහැ. ඔහු ළඟ හැදියාව පැවැත්ම නැහැ. ඔහු ගාව තියෙන අසත්පුරුෂ ගති පැවතුම්. එනිසා ඔහු සමග ඇසුරු කළත් ඔබටත් ඒ කර්ම විපාක ගෙවෙන්න වෙයි. පින්වත් ගුණ දම් දන්නා නිරෝධය මුව රජදුනි. කෙන්ගොස් මගේ පුතා ඔයා හොඳ ගුණ දම් ඉගෙන ගනි. කිසිදා නෑ වරදින්නේ හොඳ ගුණ දම් වලට පුතේ. නිසි අතුරින් ඒ ගුණ දම් හොඳට පුරුදු වෙන්න පුතේ. පුතේ ඔය වගේ නෙවෙයි නිග්‍රෝධමික කියන මුවරගෙතුමා බොහොම කරුණාවන්තයි, සීලවන්තයි, ගුණවන්තයි. ඔහු සමග ඇසුරු කරන්න, ඔහුගෙන් හොඳ දේවල් ඉගෙන ගන්නට මම මේ දෙන අවවාද හිතේ තියාගන්න ඕන. සාකමුවා වගේ අය ළඟ කුමටද ජීවත් වෙන්නේ? නේක සැපයි නිරෝධය මුවාට වැඳ මිය යන්නේ. මේ අතරේදී සතුන් ගොසින් මිනිසුන්ගේ ගොවිපල වෙත මේ අත දුව පණිමින් කාදමනවා ඔවුනගේ කෙත. සතුන්ට කිසි ලෙස වරදක් කරනු එපා කියූ හින්දා ඔවුන් ගොසින් මුණ ගැසුණා බ්‍රහ්මදත්ත මහරජින්දා. සියලු දෙනම තමහට සිදු වී ඇති දුක රජුහට කිව්වා. කියනුය ගොස් මුව රජු දුන් හට මේ බව පැවසෙව්වා. ඔන්න ඔය කාල සීමාවේදී මිනිසුන්ගේ කෙත් අතු පාලු කරනවා. මුවන් මේ අත දුවලා ඒ වගාවන් පෑගිලා විනාශ වෙනවා. ඒ අය ඇවිත් බ්‍රහ්මදත්ත මහරජතුමාට කිව්වා, මහරජතුමනි, කැලේ මුවන්ගෙන් මහ විශාල කරදරයක්. අපේ කෙත් අතු ගොවිතැන් පාගලා විනාශ කර දානවා. ඒ සතුන්ව මරන්ට රාජනීතියක් අපිට නැහැ. මැරුවොත් දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසායි ඔබතුමාට මේ කියන්ට ආවේ. බ්‍රහ්මදත්ත රජතුමා කියනවා, එහෙමනම් වහම ගොස් නිග්‍රෝධමික කියන ඒ නායක මුව රජාට මේ පිළිබඳ කියන්න ඕන. මා ඒ උත්තමයාගේ අනගුණ පිළිගෙන සිටින්නෙමි. මට පිළිතුරක් දෙන්න මින් පසු නිහඬව උන්නෙමි.
රටවැසියෝ බෝධිසත්ව මුව රජිඳුට ගොස් කෙව්වා. සිට තැන සත්තුන් හට මායියෙන් අඬ ගැසුවා. එපා මිනිසුන්ගේ ගොවි තැන්නසා දමන්න නම් පපා උතුම් කරුණ අගුණ ඉන්ටන ඕන සැවම ඉතින්. අන්නර වැසියන් ගිහින් නිග්‍රෝධමික මුවරගෙතුමාට කිව්වා මේ සතුන්ගෙන් ලොකු හිරිහැරයක්. එදා නිග්‍රෝධමික මුවරගෙතුමා කෑගසල සත්තුන්ව ගෙන්නවා. මින් පස්සේ මේ අයගේ වන වගාවල් වලට හානියක් වෙන විදියට හැසිරෙන්න එපා. ඉන්පසු සත්තුන් ගියේ නෑ කිසිම දාක ඒ පැත්තේ. පින්වත් නිග්‍රෝධ නිසා හැම ගොවිතැන් රැකගත්තේ. බෝධිසත්ව මුවා නිසා සෑම සතුටින් දිවි ගෙවනා. බ්‍රහ්මදත්ත රජුරුව කුසල් කරම්මිය ඇදුනා. නිග්‍රෝධය නමින් දැහැමි වැඩ කෙරුවේ බෝසතුන්ය. උග්‍ර ලෙසින් පාප කරලා මිය ඇදුනේ දෙව්දතුන්ය. අන්න ඉන්පසු වගාවන් විනාශ වුණේ නැහැ. ඒ අය හොඳට ගොවිතැන් කළා. රජතුමා දස් ධර්මයෙන් රජකම් කරලා මරණයට පත් වුණා. එදා නිග්‍රෝධමික නමින් මුවරජා වුණේ බුදුරජාණන් වහන්සේ. සාක නමින් මුවරජෙක් වෙලා ඉපදුනේ දේවදත්ත ස්තවීරයන්. තමා මරණයෙන් බේරී බෝසත්තුමා නිසා දින්නේ. කුමාර කාශ්‍යප තෙරිඳුයි මුව පැටියා ලෙසින් ඔන්නේ. අවසන් වෙයි මම කියාපු කතාව නිග්‍රෝධමිකය. සවනින් එය සැමටම අත් වෙනවාමයි නිවන් මග. කතාවේ ඇති ආදර්ශය කොයි කවුරුත් සිතට ගන්න. හිතා ගන්න අසරණ සත්තුන් වන් එපා මරන් කන්න. එපා කිසිද ප්‍රාණඝාත කරන්න පිටු පපා පිනට. අපි වගේම තිරිසම් සතුනුත් ආසයි උගේ පනට.